Dekma Education. Let's learn together. අයිබෝවන් සියලු දෙනාටම වෙනද වගේම අදත් අපි IQ ගැටලුවක් සාකච්ඡා කරමු. channel එක subscribe කරලා ඉස්සරහා තියෙන bell icon එකත් click කරන්න. ගැටලුවට යන කලින් ඔයාලත් පොඩි උත්සාහයක් දරන්න තනිවම පිළිතුර ලබා ගන්න පුළුවන්ද කියලා. හරි, අපි එහෙනම් ගැටලුවට යමු. ගැටලු අංක 15. එක්තරා ජලාශයක ඇති පාසි වර්ගයක් දිනපතා දෙගුණ වේ. අද දින ජලාශයේ මුළු ප්‍රමාණයෙන් 512න් එකක ප්‍රමාණයක් පාසි පිරී පැවතියේ නම් දින කීයකින් ජලාශය සම්පූර්ණයෙන්ම පාසි වලින් ආවරණය වේද? මේ ගානේදී අපි මුලින්ම ලියාගමු අපිට ගානෙන් ගන්න පුළුවන් දත්ත මොනවද කියලා. ගැටලුවේ දත්ත තමයි පාසි ප්‍රමාණය දිනපතා දෙගුණ වේ. මේ දත්ත පළවෙනි දත්තය, දෙවෙනි දත්තය විදිහට ලියන්න පුළුවන් අද පවතින ප්‍රමාණය ජලයේ මුළු ප්‍රමාණයෙන් 512න් එකක ප්‍රමාණයක් තමයි අද තියෙන්නේ. එතකොට අපි බලමු ජලාශය සම්පූර්ණයෙන්ම පාසි වලින් වැසෙන විට එක භාගයක් විදිහට ලියන්නේ කොහොමද කියලා. ජලාශය සම්පූර්ණයෙන්ම පාසි වලින් වැසෙන විට අපි ඒක භාගය විදිහට ලියන්න පුළුවන් 512න් 512යි කියලා. ඒ කියන්නේ 1යි. එතකොට බලන්න අද පවතින ප්‍රමාණය 512යි. ජලාශය සම්පූර්ණයෙන්ම වැසෙන විට පවතින ප්‍රමාණය 1යි. 512න් 512 කියන්නේ 1යි. එතකොට මෙන්න මේ ප්‍රමාණය 512න් 1 කියන එක 512න් 512 වෙන්නේ මොනව කරන් පස්සේද? 512න් 1 කියන එක 512න් 512 භාගය බවට පත් වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව 512න් වැඩි කරන් පස්සේ. අපි ඒතර ලියන්න පුළුවන් මේ විදිහට 512 512න් 1 කියන එක 512න් වැඩි කරන් පස්සේ තමයි මේ 512න් 512 කියන්නේ. 512න් 512 කියන්නේ ජලාශය සම්පූර්ණයෙන්ම පාසි වලින් වැසෙන විට. එතකොට බලන්න අපි මේ 512න් 1 කියන එක මේ 512 කියන්නේ 2/9 වෙනි බලය. ඒ කියන්නේ අපි 2 බලයක් විදිහට ගත්තේ මෙතන පාසි ප්‍රමාණය දිනපතා දෙගුණ වෙන නිසා. දෙකේ බලයක් විදිහට මේ 512 හදා ගන්න ඕනේ. එතකොට 512 කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 2 3 4 5 1 2 3 4 5 6 7 8 තව දෙකක් ලියා ගන්නවා. 2/9 කියන එක මේකෙන් නේද හැදෙන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම ඕ විදියට 9 සැරයක් ලියාගත්තට පස්සේ තමයි 2/9 වෙනි බලය හැදෙන්නේ. මේ තමයි 512න් 1 කියන්නේ ආරම්භයේදී ජලාශයේ තිබිච්ච පාසි ප්‍රමාණය. එතකොට දෙකෙන් වැඩි කරන් පස්සේ මෙන්න මේකෙන් කියන්නේ 512න් 1 කියන එක මේ මුල් දෙකෙන් වැඩි කරන් පස්සේ පළවෙනි දවසේ ජලාශයේ තියෙන පාසි ප්‍රමාණය. ආයෙත් දෙකෙන් වැඩි කරන් පස්සේ දෙවන දවසේ තියෙන පාසි ප්‍රමාණය. මෙහෙම තුන්වන දවසේ පාසි ප්‍රමාණය, හතරවෙනි දවසේ, පස්වෙනි දවසේ, හයවෙනි දවසේ, හත්වෙනි දවසේ, අටවෙනි දවසේ, නවවෙනි දවසේ තියෙන පාසි ප්‍රමාණවල් ලබා ගන්න පුළුවන්. එතකොට ජලාශය සම්පූර්ණයෙන්ම පාසි වලින් වැසෙන්න තමයි වැසෙන විට භාගයක් විදිහට අපි කලින් කතා කරා 512න් 512යි. එතකොට අද පවතින ප්‍රමාණය 512න් 1 කියන එක 512න් 512 භාගයක් බවට පරිවර්තනය කරන 512න් වැඩි කරා. ඒ කියන්නේ දෙකේ ඒවා 9 සැරයක් වැඩ කරා. එතකොට ජලාශය සම්පූර්ණයෙන්ම පාසි වලින් වැසෙන්න ගතවන දවස් ප්‍රමාණය තමයි දවස් 9ක්. මෙන්න මේ දෙකේව 9 වැඩි කරන් පස්සේ තමයි 512න් 512 නිර්මාණය වෙන්නේ. එතකොට ජලාශය සම්පූර්ණයෙන්ම
වැස්සෙන්න ගතවන දින ප්‍රමාණය වන්නේ දින 9යි. අපි තවත් මේ වගේ ගැටලුවකින් හමු වෙමු. ඔයාලා නොදන්න ගැටලු තියෙනවා නම් තිරයේ දිස්සන WhatsApp අංකයට යොමු කරන්න. එහෙනම් තවත් මේ වගේ IQ ගැටලුවකින් හමු වෙමු.